කොහොමද ඉතින් ඔයාට අවුරුදු ජයයිද ඒ වගේම ඔයාලා හැමෝටම අවුරුද්ද සුබම සුබ වෙන්න කියලාත් මම හදවතින් ප්‍රාර්ථනා කරන ගමන් මම අද මේ වීඩියෝ එක ගේන්න හිතුවේ ඔයාලට විශේෂ දෙයක් කියන්න. මම ඉස්සෙල්ලා වීඩියෝ එකෙන් ඔයාලට කිව්වා මම ඒ වීඩියෝ එකෙන් මම කලින් දාපු වීඩියෝ එකෙන් මැසේජ් කමෙන්ට් 4ක් තෝරගෙන ඒ 4 දෙනාට gift එකක් දෙනවා කියලා. ඉතින් මම මේ ළඟදී දැන් දවස් 2-3කට කලින් දාපු වීඩියෝ එකෙන් ඒ කමෙන්ට් 4ක් කිව්වට මට එතනින් දෙන්නයි රිප්ලයි කරලා තිබ්බේ. ඒ දෙන්නේ කමෙන්ට් එක දාලා තිබ්බා. එතනින් එක්කෙනෙක් මට රිප්ලයි කරා. ඒත් අනිත් එක්කෙනාගේ මට විස්තර මුකුත් නැති හින්දා මම හිතුවා අනිවාර්යෙන් ඒ තුන් දෙනාගේ කමෙන්ට් තුනත් අද වීඩියෝ එකේ කියලා හෙට වෙනකොට මට යාළුවගේ විස්තර දෙන්න. මොකද මට අවුරුද්දට කලින් තමයි මේ gift එක දෙන්න ඕනකම තියෙන්නේ. ඔයාට පුළුවන් ඒ කමෙන්ට් තුනත් ඔයා බලලා අනිවාර්යයෙන් කමෙන්ට් වල අයිතිකාර අය මට මේකට රිප්ලයි එකක් දෙන්න. මොකද කමෙන්ට් එක දැම්ම වගේ මට විස්තරයක් දෙන්න. මොකද නැත්තම් මට ඒක ඔයාලගේ විස්තරයක් දැනගන්න විදියක් නැති හින්දා තමයි මම ඔයාට කියන්නේ කමෙන්ට් එක දැම්මේ මම කියනවා වගේම මට ඒකෙන් විස්තර දෙන්න. ඒ කියන්නේ ඔයාගේ ඇඩ්‍රස් එක හරි මොනවා හරි දෙන්න. මොකද මට WhatsApp මාර්ගයෙන් ඔයාව කන්ටැක්ට් කරගන්න පුළුවන් ක්‍රමයක් ඔයා මට හදලා දෙන්න. පුළුවන් නම් නම්බර් එක දෙන්න. මම ගත්ත ගමන් ඔයාට ආපහු කමෙන්ට් එකේ නම්බර් එක අයින් කරලා කමෙන්ට් එක දාන්න පුළුවන්. නැත්නම් මට ඔයාගෙන් විස්තරයක් දැනගන්න බැරි වෙන හින්දා තමයි මම එහෙම කියන්නේ. ඉතින් යාළුවනේ මම ආපහු දැන් කමෙන්ට් එක කියවන්න යන්නේ. කමෙන්ට් 4ක් දැම්ම 4 දෙනාගෙන් මට එක්කෙනා එයා නම් මට විස්තර දුන්නා මම කිව්වනේ. ඉතින් අනිත් තව එක්කෙනෙක් දාලා තියෙන ඒනට එයා මට WhatsApp එකෙන් මැසේජ් එකක් දැම්මෙත් නැහැ. එයාගේ ෆෝන් නම්බර් එක කිසිම දෙයක් නැති හින්දා මම මේකෙනුත් ආපහු එයාට වීඩියෝ එක අරන් එන්න හිතුවා. ඔයාලත් කැමතිනේ අවුරුද්දට කලින් ඒ gift එක ගන්න. ඒකේ හින්දා තමයි මම ආපහු මේ වීඩියෝ එක අරන් එන්න හිතුවේ. ඉතින් යාළුවනේ මම දැන් මේ කමෙන්ට් තුන කියවන්නම්. විස්තර දීපු කෙනාගේ කමෙන්ට් එක මම කියවන්නේ නැහැ. මොකද එයා මට විස්තර දීපු නිසා මම කියවන්නම් පළවෙනි කමෙන්ට් එක. ඔයා මේ කමෙන්ට් කියවුව කියලා අපහසුතාවයකටපත් වෙලා මට මැසේජ් දාන්න නැතුව ඉන්නවනම් මට ඒකට වෙන විස්තරයක් ගන්න විදියකුත් නැහැ. ඉතින් මම මේ මැසේජ් වලින් තමයි ඔයාලව තෝරගත්තේ. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා ඔයා මට මේ දාන්න. මේකෙත් දාලා තිබ්බේ නැත්නම් මට ඔයාලට ඒ gift එක දෙන්න වෙන ක්‍රමයක් නැති වෙයි. අනිවාර්යෙන්ම ඔයාලා බලලා මේකට මැසේජ් එකක් දාන්න. ඔන්න මම දැන් කියන්නම් මැසේජ් එක. අනේ මටත් ඇඳුම් දෙන්න. මට පුතාලා 3 දෙනෙක් ඉන්නවා. මහත්තයට අසනීපයි. එයාගේ ලේ මාරු කරනවා වකුගඩුවක් බද්ධ කරන්න කියලා ડોක්ටර්ස්ලා කියලා තියෙන්නේ. ඔයා මේ කරන සත්කාරය හැමෝටම ආදර්ශයක්. ඔයාට ගොඩාක් පිං මේ වගේ උදව් කරනවට. ඉතින් අනිවාර්යෙන් මේ කමෙන්ට් එක දාපු කෙනා අර වීඩියෝ එකේ නැත්තම් මේකටත් අනිවාර්යෙන් මේකට හරි මැසේජ් එකක් දාන්න. ඒ කමෙන්ට් එක මම තමයි දැම්මේ කියන එක. නැත්තම් මට විස්තර හොයාගෙන gift එක දෙන්න බැහැනේ. ඒකින්ද අනිවාර්යෙන් මේකට කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාලා ඔයාගේ විස්තරයක් දාන්න. ෆෝන් නම්බර් එක දාන්න අකමැති තමයි ගොඩක් අය. ඒත් ඉතින් මම මේකේ මගේ ෆෝන් නම්බර් එක දැම්මොත් සමහර අයට වෙනත් අයත් ඒ gift එක ඉල්ලන්න පුළුවන්. දෙන්න පුළුවන්. ඒත් ඉතින් මම මට තෝරගත්තු 4 දෙනාට ඉස්සෙල්ලා දීලා ඊට පස්සේ තව වීඩියෝ එකකින් වෙනස් විදියට gift එකක් දෙන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊගාව එක තමයි නංගි මටත් දෙන්න පුළුවන්ද? මගේ මහත්තයා දාලා ගියා. දුවට අපස්මාරයේ හැදිලා තියෙන්නේ. මම කුලී වැඩ කරන කෙනෙක්. මටත් දෙන්න පුළුවන් නම් ගොඩක් පිං. අලුත් ගවුමක් කියන්නේ මටත් හීනයක්. ඉතින් අනිවාර්යෙන් මේ කමෙන්ට් එක දාපු කෙනා මට කියන්න. අර වීඩියෝ එකේ කමෙන්ට් එක දැම්මේ මම කියන එක. මොකද මට අඳුර ගන්න බැහැනේ ඔයා කමෙන්ට් එක දැම්මේ කියලා. ඒක නිසා අනිවාර්යෙන් මට කියන්න. අර කමෙන්ට් එක දැම්මේ මම කියලා. අනිවාර්යෙන් විස්තරයක් දෙන්න මට හෙට. ඒ කියන්නේ සඳ හෝ අඟහරුවාදා ඇතුළත අනිවාර්යෙන් මට විස්තර දෙන්න. ඊට පස්සේ ඔයාලට අවුරුද්දට කලින් ඒ gift එක ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තුන්වෙනි එක තමයි අනේ මිස් දුවයි පුතයි දෙන්නෙක් ඉන්නවා. එයාගේ තාත්තා හදිස්සියෙම නැති වුණා. දුවට අවුරුදු 18යි පුතාට අවුරුදු 15යි.
ඔයාට පුළුවන් නම් ඒ දෙන්නගේ එක්කෙනෙක්ට උදව් කරන්න කියලා දාලා තියෙනවා. අනිවාර්යෙන් මේ කමෙන්ට් එක දාපු කෙනත් මට මැසේජ් එකක් දාන්න. මොකද මම මේ කමෙන්ට් එක මේ කොලේක ලියාගෙන තමයි ඔයාලට ආපහු කිව්වේ. ඉතින් මම ඒ කියන්නේ ඒක එහෙම කැපවීමක් කළත් ඔයාලට gift එක දෙන්න තමයි ආසාවෙන් ඉන්නේ. ඒත් ඔයාලගේ කැපවීම තමයි මෙතන නැත්තේ. මම තව හිටියා ගොඩක් අය තෝරගන්න. ඔයාලට අද chance එක දෙනවා. අද අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා මට කියන්න ඉතුරු කමෙන්ට් තුනේ අයිතිකාර අයත් මේකට මැසේජ් එකක් දාන්න. මොකද නැත්තම් වෙන කෙනෙක්ගේ අවස්ථාවක් තමයි නැති වෙන්නේ. මම ඔයාලා වෙනුවෙන් බලන් ඉන්නේ හින්දා මේ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් මට කියන්න මේ කමෙන්ට් එක දැම්මේ මම කියන එක. නැත්තම් මට වෙන කෙනෙකුට අවස්ථාව දෙන්න පුළුවන්. ඔයාලා මේකට මැසේජ් එකක් දැම්මේ නැත්නම් මම වෙන කෙනෙකුට අනිවාර්යෙන් අවස්ථාව දෙනවා. 3 දෙනෙකුට අවස්ථාව දෙනවා. අනිවාර්යෙන් මේකට මැසේජ් එකක් මට දාන්න. ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. මම ඉස්සරහටත් මගේ අවුරුදු කොහොමද මම අවුරුද්දට සූදානම් වෙන්නේ කියලා එහෙමත් මම වීඩියෝ අරගෙන එන්නම්. ඔයාලා හැමෝම මාත් එක්ක දිගටම ආදරෙන් රැඳිලා ඉන්න කියලාත් මම ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.